පහුගිය කොටසදී ඔයාලා දැක්ක හෙන්රිත් සාරත් මැදියම් රාත්‍රියේ කැලෑ මැද්ද තියෙන පාළු බංගලාවකට ඇතුළු වුණා. එයාලගේ ෆෝන් වලට සිග්නල් තිබුණේ නැහැ. ඒ නිසා එයාලා මේ බංගලාවේ අතුරුදහන් වුණා. එයාලට ෆෝන් එකට සිග්නල් නැති නිසා එයාලගේ දුව නටාෂාත් එක්ක සම්බන්ධ වෙන්නත් බැරි වුණා. මුණත් සතියකට පස්සේ නටාෂාට මේ මැසේජ් ලැබෙනවා. ඊළඟට එයා ආපහු එයාගේ අම්මයි තාත්තයි හොයාගෙන යනවා. නටාෂා ඊට පස්සේ මේ පාළු බංගලාවට ළඟා වෙනවා. මේ බංගලාව හරිම අමුතුයි. මේ වයසක ගෑනු කෙනත් මට හරි ආදරේ. පොඩ්ඩක් එවිල්ලෙන් ඉන්න ඕන. මේ වටේටම මහා අద్భుත දේවල් සිද්ධ වෙන්නේ. අපේ අම්මලා මොකකට ආවද මන්ද මේකට? අනික මේ බංගලාවේ තියෙන මහා කැලෑවක් මැද්ද. මේ වගේ තැනක මොකට හැදුවද මන්ද? අම්මේ ඔයාලා ගොඩාක් මතක් වෙනවා. ඔයාලා කොහෙද? මේ විදිහට නටාෂා ඇඳේ වැතිරිලා අම්මත් තාත්තත් ගැන කල්පනා කර කර කඳුළු හලහලා ඉඳිද්දී එයාගේ කන වටේට ආපහු පාරක් අර මීමැස්ස පියාඹන්න පටන් ගත්තා. මීමැස්ස දැක්කට පස්සේ නටාෂා එයාගේ අතින් මීමැස්ස වෙලවන්න හැදුවත් මීමැස්ස ආපහු නටාෂා ළඟට ආවා. මේ මීමැස්ස පුතු සත්‍යයක් පිකුත් කළේ එයාගේ මූණ දිහා බලාගෙන. බැරිම තැන නටාෂා එතන තියච්ච පොතක් අරගෙන පොතෙන් මීමැස්සට පහර දුන්නා. මම මේ කාමරේට ආපු වෙලාවෙ ඉඳන් මේ මීමැස්ස පස්සෙන්මයි. මම මේ පාළු බංගලාවේ තනියම. මට අද නිදා ගන්න වෙන්නේ නැහැ. මීමැස්සගේ කරදරින් පස්සේ නතාෂා ආපහු S2 පියාගෙන ඇඳේ වැතිරුණා. ඒත් ඇඳේ හාන්සිලා මිනිත්තු කීපයක් විතරයි ගත වෙලා ගියේ. නතාෂාට ආපහු පාරක් මීමැස්සගේ සද්දය වුණා. මීමැස්සක නතාෂාගේ කන ළඟට කිට්ටු වෙද්දී එයාට ඇහුනේ අමුතු කටහඬක්. නතාෂා, ඔයාට දැනගන්න ඕන නේද? ඔයාගේ අම්මටයි තාත්තටයි මොකද්ද සිද්ධ වුනේ කියලා. ඇත්තටම මේක හීනයක්ද? මට හොඳටම ඇහුණ කවුරු හරි කතා කරනවා. ඒ සද්ද කොහෙන් එනවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. නතාෂාට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගියා. එයා කල්පනා කරේ මීමැස්සෙක් ඇවිත් හරියට මිනිස්සෙක් වගේ කතා කරන්නේ කොහොමද කියලා. නතාෂාගේ මූණේ බයයි දුකයි කියන දෙකම පැතිරිලා තිබුණා. මේ අතරවාරයක පාරම යාගේ කාමරේ ඉල්ලලා තිබිච්ච චිත්‍රය හෙලවිලා බිමට වැටුණා. පීතුරු බින්දෙන සතෙත් එක්ක නතාෂා නැගිටලා බැලුවේ පුදුමේ. ඒත් එක්කම අර මීමැස්ස ඇවිල්ලා නතාෂාගේ මූණ වටේ දෙපාරක් තුන් පාරක් කැරකිලා ආපහු මීමැස්ස ගියේ අර චිත්‍රේ ළඟට. නතාෂාත් මීමැස්සගේ පිටිපස්සෙම චිත්‍රේ ළඟට ගියා. නතාෂා දැක්ක බිම වැටලා තියෙන චිත්‍රේ පිටිපස්සේ එල්ලලා තියෙන යතුරු කැරල්ල. අර මීමැස්ස ඊට පස්සේ අර යතුරු කැරල්ල වටේ කැරකෙන්න පටන් ගත්තා. යතුරු වගේ? ඇයි මේ යතුරු චිත්‍රය ඇතුලේ හංගලා තියෙන්නේ? මේක මොකක් හරි ඉඟියක්ද? අනේ මන්ද මගේ ඔළුව අවුල් ජාලාවක පටලැවෙනවා. නතාෂා මේ දේවල් තේරුම් ගන්න කලින් මීමැස්ස කාමරෙන් පිට වෙලා ගියා. නතාෂා තෝර රහසෙම මීමැස්සගේ පිටිපස්සෙන් ගියා. ඊට පස්සේ මීමැස්ස නතර වුණේ දොරක් ළඟ. නතාෂා දැක්ක ඒ දොරේ තියෙන අගුල. එයා අතේ තිබිච්ච යතුරු කැරල්ල දාලා කරකැවුවට පස්සේ දොර ඇරුණා. ඊළඟට එයා කලබලෙන් පල්ලෙහාට තියෙන පඩි පෙළ බැහැලා තවත් පල්ලෙහාට ගියා. නතාෂා මේ විදිහට ඇවිදගෙන ගියේ මේ ගෙදර පහළ තට්ටුවට. එයා අතේ තියුණු ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරගත්තා. මේ විදිහට ටික දුරක් ඇවිදගෙන යන නතාෂාගේ කන් වල වැදුනේ පොඩි ළමයෙක් hina වෙවි සින්දු කියන සද්දේ. මේ පහළ තට්ටුවේ ළමයිගේ කටහඬක් ඇහෙනවා. ඒ කියන්නේ මේ බංගලාවේ ළමයි ඉන්නවද? නතාෂා බිම තියෙන කොරිඩෝ එකක් දිගේ ඇවිදගෙන යද්දී එයා දැක්කේ කළු පාට රෙදි වලින් හදලා අන්දලා තිබිච්ච භයානක බෝනිකෝ එල්ලලා තිනවා. මේක දැක්කට පස්සේ එයාගේ හදවත බයෙන් කැහෙන්න පටන් ගත්තා. මේ බංගලාවේ හිතුවට වඩා ගොඩාක් ලොකුයි. හරිම අద్భుතයි. මේක පිටිපස්සේ තියෙන රහස මොකක්ද? කළු පාට ගවුම් ඇඳගෙන එල්ලෙන බෝනිකෝ දැක්කට පස්සේ නතාෂා හොඳටම බය වෙලා එතනම කල් ගැහුණා. ඊට පස්සේ ආයි පාරක් නතාෂා වටේ කැරකුණේ මීමැස්ස. මීමැස්ස නතාෂා පහු කරගෙන යද්දී එයත් මීමැස්සගේ පිටිපස්සෙන් යන්න පටන් ගත්තා. මේ විදිහට ඇවිදගෙන යන අතරතුරේ හදිස්සියෙම යාට දැනෙන අමුතු දෙයක් එයාගේ මූණෙත් බෙල්ලෙත් ගෑවිලා ඇලෙනවා වගේ. ඒව බින්දු එයාගේ ඇඟට වැටෙන්න පටන් අරන් තිබුණා. ඉතින් නතාෂා ෆ්ලෑෂ් ලයිට් එක කෙලින්ම ගැහුවේ වහලට. එයා ඒ දිහා හොඳට බැලුවා. උඩින් තියෙන දේ දැක්කට පස්සේ නතාෂා වෙවුලන්න පටන් ගත්තා. එයා දැක්ක අවුරුදු 5ක 6ක පුංචි ගෑනු ළමෙක්
කටුස්සෙක් වගේ උඩ සිවිලිමේ එල්ලිලා ඉන්න හැටි. ඒ පුංචි කෑල්ල ළමගේ මූණෙන් නපතින්නෙම නැතුව ලේ බිඳු වැටුණා. ඊට පස්සේ නතාෂාගේ මූණ බැලුව ගමන්ම ඒ ගායන් ළමයා එකපාරම නතාෂාගේ ඇඟට පැන්නා. නතාෂා කෑ ගහගෙන ඇස් දෙක පියාගත්තා. ඒ වුණත් ඒ පුංචි කෑල්ල ළමයා නතාෂාගේ ඇඟට පැන්නේ නැහැ. නතාෂා හිමින් ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට එයා දැක්කේ එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්න අර පුංචි කෑනු ළමයා. ඒ කෑල්ල ළමයා හයියෙන් කෑ ගැහුවා. ඊළඟට එයා එකපාරටම hina වෙන්න පටන් ගත්තා. මේ කෙල්ල කවුද? මේ කෙල්ල කොහොමද එකපාරට මෙතෙන්ට ආවේ? එයාගේ මූණෙන් ලේතිත් එයා hina වෙනවා. අම්මේ තාත්තේ ඔයාලා කොහෙටද මාව මේ ගෙන්නුවේ? නතාෂා ඉස්සරහට යන්න. නතාෂා මීමැස්ස පිටිපස්සෙන් යන්න පටන් ගත්තා. මීමැස්ස ගිහින් අතර වුණේ අඟුළු දාපු තොරක් ළඟ. ඊළඟට මීමැස්ස මේ ඉබ්බ වටේට කැරකෙන්න පටන් ගත්තා. ඊට පස්සේ නතාෂා කරේ තොර අරගෙන ඇතුළට යන එක. එයා ඇතුළට කියපු ගමන්ම තොර ඉබේම වැහුණා. මේක කාගේ කාමරයක්ද? ඇයි මේක එකපාරටම අගුළු වැටුනේ? ඊට පස්සේ නතාෂා දැක්කේ කාමරේ කොනක දරුවෙකුත් උකුලේ තියාගෙන ඉන්න ගෑනු කෙනෙක්. මේ අහන්න ඔයා මෙහෙද ජීවත් වෙන්නේ? අනේ මට උදව් කරන්න. සාරා හෙන්රි කියලා දෙන්නේ හොයාගෙන මම මෙහාට ආවේ. ඊට පස්සේ නතාෂා ආපහු ඒ ගෑනු කෙනා ළඟ තව ටිකක් ලං වෙනවා. එතකොට තමයි එයා දකින්නේ එයාගේ උකුලේ ඉඳී අර කලින් දැකපු පුංචි කෑල්ල ළමයි කියලා. ඒ පුංචි කෙල්ල උකුලේ හිටියේ hina වෙවි. මේක දැක්කට පස්සේ නතාෂාට හයියෙන් කෑ ගැහුණා. ඔය දරුවා පැත්තකින් තියන්න. ඔය දරුවගෙන් ඈත් වෙලා ඉන්න. ඒ කතාවත් එක්කම අර වාඩි වෙලා හිටපු ගෑනු කෙනා ඔලුව උස්සනවා. එයාගේ මූණත් සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙලා ගියපු කට පැත්තකට ගියපු තොල් වේලිලා ගියපු විකෘති මූණක් තමයි නතාෂා දකින්නේ. නතාෂා හොඳටම බය වෙලා පස්සෙන් පස්සට යනවා. ඊට පස්සේ එයා හැපෙන්නේ මුල්ලේ තියෙන පොත්‍රාක් එක. හැපිලා එයා බිම වැටෙනවා. එයා වැටිච්ච තැනින් ආපහු නැගිටලා වටපිට බලද්දී අර කාමරේ හිටපු ගෑනු කෙනාවත් කවුරුවත් පේන්නේ නැහැ. ඊට පස්සේ එයා වටපිට බලලා පොත්‍රාක්කේ තියෙන පොත් දිනපොත් හැම එකක්ම එකින් එක පෙළලා බැලුවා. මේ අතරතුරේ නතාෂාගේ අත ඉබ්බේම වැටිලා ෆයිල් එකක් බිම වැටෙනවා. ඒ ෆයිල් එකේ තියෙන පරණ පත්තරවල පුංචි පුංචි කෑලි එකතු කරපු විස්තර. ඒ හැම කෑල්ලකම තිබුණේ අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ තොරතුරු. මේකේ තියෙන්නේ අවුරුදු ගාණක් අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ පින්තූර. මේක කොහොමද මෙතෙන්ට ආවේ? නතාෂා ඉක්මනට මේ ෆයිල් එක ආපහු රාක්කේ තිබ්බා. ඊට පස්සේ ආ අතට ගත්තේ පරණ දිනපොතක්. ඉන්ස්පෙක්ටර් ජගත්. ඒ කියන්නේ මේක පොලිස් පරීක්ෂකවරයෙක්ගේ දිනපොතක්. ඒ 2000 අවුරුද්ද අතුරුදහන් වෙන මිනිස්සුන්ගේ හැම පැත්තකින්ම පැමිණිලි ගොඩාක් මට ලැබුණා. පුදුම දේ තමයි මේ හැම එකක්ම එකම පළාතකින් එන එක. මුලින්ම මට මේක ලැබුණේ ඒ පළාතේ ඉන්න මිනිහෙක්ගේ. ඒක ජාවාරම් කල්ලික වැඩක් කියලා තමයි මට පේන තිබුණේ. ඒ ක්‍රමයෙන් මගේ විමර්ශනයේ ඉදිරියට යනවත් එක්කම සියලුම සාක්ෂි බංගලාවක් දිහාට යොමු වෙන්න පටන් ගත්තා. මම මේ බංගලාව ගැන තොරතුරු හොයන්න මිනිස්සෙක් එක්ක කතා කරා. ඒ හැම මිනිස්සෙම කිව්වේ මේ බංගලාවෙන් ඈත් වෙලා ඉන්න කියලා. කොහොමුණත් මගේ විමර්ශන මං ඉස්සරහට දිගටම කරගෙන ගියා. මේ විදිහට අවුරුද්දක් විතර මේ නඩුවේ මං වැඩ කරා. දැන් ආපහු මම මේ නඩුවෙන් ආපස්සට හැරෙන කිසිම තේරුමක් නැහැ. මම මේ බංගලාව ගැන තොරතුරු හොයන්න ඕන. ඉතින් මං වටපිටා මිනිසුන්ගෙන් මේ ගැන විස්තර හෙව්වා. ඔය අතරතුරේ තමයි මට වයසක මිනිහෙක් මුණ ගැහුනේ. ඔය බංගලාවට යන්න එපා සර්. ඒ බංගලාව බොහොම අවාසනාවන්තයි. මේ ඊටමේ අවාසනාවන්ත බලවේග තියෙනවා. මං ඒ ගැන කිව්වත් ඒ බංගලාව ඉදි කරන්න ගත්ත මහත්තයා මේව විශ්වාස කළේ නැහැ. එයා මට hina වුණා. අවසානයේ මට බල කරද්දි සිද්ධ වුණා මේ කොන්තරත් එක බාර ගන්න. මං කලින්ම සල්ලි අරගෙන තිබුණා. මං ඒ සල්ලි වියදම් කරලා තිබිච්ච හින්දා මට ඒ බංගලාවේ වැඩ ඉවර කරන්න සිද්ධ වුණා. මේ බංගලාව හදන කාලේ ගොඩාක් භයානක දේවල් සිද්ධ වුණා. මගේ සේවකයන්ට නොයේකුත් කරදර වුණා. එයාලා අතුරුදහන් වුණා. බල්ලු බලල්ලු මේ බංගලාව ඉස්සරහා මැරිලා වැටිලා හිටියා. පදිංචියට ආපු කිසිම කෙනෙක් සතුටෙන් හිටියේ නැහැ. මමත් දැන් ඉන්නේ තනිකටම. මට ගොඩාක් මේ බංගලාව හදද්දි සල්ලි ලැබුණා. මං හිතාගෙන හිටියේ මගේ පවුලත් එක්ක සතුටෙන් ජීවත් වෙනවා කියලා. ඒත් බංගලාව හදලා ඉවර වෙනකොට මගේ නෝනයි දරුවයි දෙන්නම නැති වුණා. දැන් මං ජීවත් වෙන්නේ තනියෙන්.
මේ කතාව ඇහුවට පස්සේ මගේ හිත ටිකක් බය වුණා. ඒත් මට ඒව ගැන කිසිම සාක්ෂියක් තිබුණේ නැති හින්දා මම මේව කිසිම දෙයක් විශ්වාස කළේ නැහැ. මං හිතුවේ මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ මිනිසෙක් කියලා. ඒත් මගේ හිතේ සැකේ තිබුණේ මේ ඊටමේ අයිතිකාරය ගැන. මට ඇහිච්ච දේවල් හැම දෙයක්ම හැබැයි පුරු නෙමෙයි. මේ ඊටම ගොඩාක් ලාභයට අරගෙන තිබුණේ විලියම් කියන මිනිසෙක්. එයාගේ එකම අරමුණ උනේ මේ ඊටමේ සුවිශාල බංගලාවක් ඉදිකරන එක. එයා ඒක හදලා එයාගේ පවුලේ කට්ටිය කෙනල්ලා නතර කරන්න තීරණය කළා තිබුණා. විලියම් කියන්නේ මැර කල්ලියක නායකයෙක්. එයා දිහාට පොලිසිය සැකේ සම්පූර්ණයෙන්ම එල්ල වෙලා තිබුණා. එයා මේ විදිහට මේ බංගලාව හදලා තිබුණේ එයාගේ ආරක්ෂාවටත් එයාට හැංගිලා ඉන්න. බංගලාව හදලා ඉවරුණාට පස්සේ විලියම් එයාගේ නෝනත් එයාගේ දුව මරියත් එක්ක මෙහාට ඇවිත් එයාලව බංගලාවට එක්කගෙන ගියා. විලියම් සමහර විට ආවේ සතියන්තේ. තවත් සමහර වෙලාවට එයා ඇවිල්ලා තිබුණේ මාසෙකට පාරක්. මේ ගමේ කිසිම සම්පතක් තිබුණේ නැහැ. ඉස්කෝලයක් පවා තිබුණේ නැහැ. ඉතින් මරියට ඉස්කෝලේ යන්න එයා පාසල් නේවාසිකාකාරයකට ඇරලුවා. ඊට පස්සේ මේ ගෙදර හිටියේ විලියම්ගේ නෝනා තනියෙන්. එයාගේ තනියට හිටියේ තවත් සේවකයෝ දෙන්නෙක් විතරයි. මේ සේවකයෝ දෙන්නට දැනිලා තිබුණා මේරිගේ අමුතු හැසිරීම. එයා සමහර වෙලාවට බංගලාව පිටිපස්සේ උන්චිල්ලාවේ වාඩි වෙලා මොනවද මුමුණ හිටියා. තවත් සමහර වෙලාවට එයා කාමරේ ඇතුලේ හයියෙන් hina වුණා. තවත් සමහර වෙලාවට හයියෙන් අඬලා බිත්ති පහුරු ගන්නවා. තවත් වෙලාවට ඔළුව බිත්තියක ගහ ගන්නවා. මේ ගෙදර වැඩ කරපු සේවකයෝ දෙන්නට දවසක් මේරි කතා කරලා පෙන්නලා තිබුණේ එයාගේ කාමරේ හිටපු මැරිච්ච බලලෙක්ගේ මල සිරුරක්. ඒ බලලා මහා භයානක විදියට මරලා දාලා තිබුණා. බලලගේ මස් කෑලි කෑලි කාමරේ පුරා විසිරීලා තිබුණා. ඒ බලල් මලකුණ දිහා බලන්න බැරි තරම් විකෘති වෙලා තිබුණා. මේ සේවකයෝ දෙන්න හිතුවේ මේක අනිවාර්යයෙන්ම මේරිගේ වැඩක් කියලා. මේරි මේ බලල් මලකුණ දිහා බලාගෙන හයියෙන් hina වුණා. තවත් සමහර වෙලාවට හයියෙන් කෑ ගහලා ඇඬුවා. මේරිගේ මේ මානසික තත්ත්වය ගැන සේවකයෝ දෙන්නම කල්පනා කර හිටියා. ඒ හේතුවත් එක්ක සේවකයෝ දෙන්නගේ සැකේ තහවුරු වෙලා තිබුණා. ඊට දවස් කීපයකට පස්සේ මේ ගෙදර වැඩ කරපු මේ සේවකයෝ දෙන්න අපිරහස් විදියට අතුරුදහන් වුණා. ඊට පස්සේ තවත් සේවකෙක් මේ බංගලාවේ වැඩපාර කතා. ඒ තමුතු විදියේ කටකතා තමයි මේ බංගලාව ගැන පැතිරිලා ගිහින් තිබුණේ. ඒ හින්දා කිසිම කෙනෙක් වැඩ පාර ගන්න කැමති වුණේ නැහැ. මේරි දවස් ගත කරේ එයාගේ මහත්තයා එනකම් මග බලාගෙන. මේ විදියට එක දවසක් මේරිගේ මහත්තයා ගෙදර ආවා. ඉතින් පොලිසියට තොරතුරු ආවා විලියම් මේ බංගලාවට ආවා කියන එක. පොලිසිය ඇහැ ගහගෙන හිටියේ විලියම් අත්අඩංගුවට ගන්න. පොලිසිය හැමෝම එකතු වෙලා මේ බංගලාව වටලා මේ බංගලාවේ විලියම් කොහෙවත් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. විලියම් හිටියේ අතුරුදහන් වෙලා. ඇත්තටම විලියම් අතුරුදහන් වුණාද? මේ බංගලාවේ මොකක් හරි අභිරහසක් තියෙනවද? නැත්තම් මේක කාගේ හරි මිනිමැරුම්ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්.